Hi guys, ඔන්න අපි අද ඔගොල්ලන්ට ගෙනාවේ DJI Flip ඩ්‍රෝන් එක ගැන පොඩි විස්තරයක් තමයි. ඉතින් අපි ඔන්න අලුතෙන් ඩ්‍රෝන් එකක් ගෙනාවා. මේ විදිහට තමයි අපිට ඩ්‍රෝන් එක ලැබුණේ. අපි ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලලා ඊට පස්සේ අපි මේකේ විස්තරයක් ඔයගොල්ලන්ට ගේන්නම්. මේක වීඩියෝ වෙන්නේ කොහොමද, වීඩියෝ ක්වොලිටි ගැන. මේ විදිහට අපිට මේ බොක්ස් එකේම පැක් කරලා ආවා අලුතෙන්ම. පිළිගට අරන් බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලා මේ එක්ස්ට්‍රා පෙති කිහිපයක් අපිට එනවා මේකට ඩ්‍රෝන් එකත් එක්ක. ඊට පස්සේ මේගොල්ලෝ මේකේ පැකින් එක මේ විදිහට තමයි එන්නේ ඩ්‍රෝන් එක. මේකේ විස්තර ටික තියෙන කැටලොග් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මේකේ රිමෝට් එක අපි ගෙන්න ගත්ත ඩිස්ප්ලේ තියෙන එක. මොකද ෆෝන් එකෙන් කරන්න අපිට අපහසු නිසා, නැත්තම් මේක මේක නැතුව ගන්නත් පුළුවන්. ෆෝන් එක කනෙක්ට් කරගන්න විදිහට මේ රිමෝට් එක ගෙන්න ගන්නත් පුළුවන් ඩිස්ප්ලේ නැතුව. ඉතින් අපි වගේම අලුත් කෙනෙක් නම් ඔයාලත් මේ ඩ්‍රෝන් එක හොඳයි කියලා මම හිතනවා. අපි කලින් ඩ්‍රෝන් එකක් ගෙනාවා මේ වගේම. ඒ වුණාට මේ ඒක අපිට සෙට් වුණේ නැහැ. මේ අර අඩුවට එකක් ගෙනාවා. මේ ඒ වගේම පුරුදු වෙන්න හරි අමාරුයි. ඒ හින්දා මේක ටිකක් මිල වැඩි වුණත් මේ ටිකක් හොඳයි කියලා අපි දැක්කා. ඒ හින්දා අපි ගෙනාවේ. වගේ ඉතින් ආධුනික අයට මේක හොඳයි කියලා මම හිතනවා. මේ ඩ්‍රෝන් එක මේකේ ඉස්සරහා මේ කවර එකක් තියෙනවා කැම් එකට. ඊට පස්සේ මේ පෙති ටික මෙහෙම අපි එහෙම ඊට දිගාරගෙන මේක බම් පරිස්සමින් කරන්න ඕනේ. නහොරට මේ වුණොත් මේක කැඩෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සෙන්සර් එකයි කැම් එකයි තමයි මේ ඉස්සරහා තියෙන්නේ. එක ප්ලාස්ටික් ආවරණයකින් මේගොල්ලෝ ආවරණය කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් කරලා බලමු. අපි ආව පොඩ්ඩක් අපේ ගෙදරින් ටිකක් එහාට මේ දකුණු කොරියාවේ අපි ඉන්නේ. ඉතින් අපේ පොඩි ඇලක් වගේ තියෙන තැනකට මේ පොඩි වැවක් වගේ පොඩි තැනක් තියෙනවා. අපි ආව එක බැලම බොහොම පොඩි තැනක්. ඉතින් අපි මෙතන අර නිදහසේ අරින්න ඕනේ. හින්දා මොකද ඩ්‍රෝන් නීතිත් එක්ක අපිට මිනිස්සුගේ අවසන තැන්වල මේවා අරින්න බෑ. ඒ නිසා අපි ආවා මේ නිදහස් තැනකට. මේක පොඩ්ඩක් යවලා පෙන්නන්න. මේකේ අපි ෂොට් කීපයක් ඕගොල්ලන්ට අරන් පෙන්නන්නම්. මේකේ කැමරා ඇත්තටම ක්වොලිටි ගොඩක්. අපි මේක ඔන් කරලා අවු නිසා ඩිස්ප්ලේ එක හරියට පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ පොඩ්ඩක් අල් පෙන්නන්නම්. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් අපි බොහොම ඈත කාලේ පටන් ගත්ත. ඉතින් මේ බොහොම මින් යන ගමනක් අපි. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට අපි ලස්සන වීඩියෝ ගේන්න මේ ඩ්‍රෝන් එකත් එක්ක. අපි ඩ්‍රෝන් එක චුට්ටක් කරලා බලමු. මේක මුලින්ම ටේක් ඔෆ් කරලා අපි හෝම් පොයින්ට් අප්ඩේට් කරගන්න ඕනේ. හෝම් පොයින්ට් එක මේක හෝම් පොයින්ට් අප්ඩේට් කරාම මේ ඩ්‍රෝන් එක කොහේ හරි දුරකට ගියාම නැවත අපිට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. මේ හෝම් පොයින්ට් අප්ඩේට් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේක තමයි ඉතින් හරිම මේ බැලන්ස් මේක. මේකෙන් ඩ්‍රෝන් ෂොට් කීපයකට ඔයගොල්ලන්ට අරන් පෙන්නන්න. මේකේ එන විදිය මේක තියෙනවා සර්කල් විදියට.
ෂොට් කීපයක්ම තියෙනවා බූමරං කියලා තියෙනවා. එතකොට සර්කල් යමේ රවුමට කැරකෙන එක. දී තියෙන බලන්න කැම් එක ගොඩක් පැහැදිලි මේකේ. බොහොම ක්ලියර්. එතන අපි හිතුවටත් වඩා අපි මෙච්චර ක්වොලිටි වෙයි කියලා මේක බලාපොරොත්තු නැහැ. ඒ වුණාට ගොඩක්ම ක්වොලිටි මේ වීඩියෝ. ඉතින් ඔයගොල්ලොත් පුළුවන්කමක් තියෙනවා නම් මේ වගේ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ලස්සන වීඩියෝ කරන්න. ඔය විදිහට තමයි වීඩියෝ ඉතින් අපි ගිහින් එන්න හැමෝටම